වැඩමවා ධර්මාසනාසීන අතිගෞරවාර්හ නාහිම්පාණන් වහන්සේගේ අවසරයි වේ සම්පත් මහත්මයා මැතිණිය වාගේම දරුවන් ඇතුළු ප්‍රදේශවාසී සුපින්නතුනි ප්‍රථම වශයෙන්ම මම බලාපොරොත්තු වෙනවා වැඩමවා වැඩ සිටින අතිගෞරවනීය නාහිම්පාණන් වහන්සේව පිළිගැනීමට ඒ අනුව විශේෂයෙන්ම යටදොළවත්ත ශ්‍රී වාජිස්රාරාමය එවාගේම මතුගම ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය තුළු විහාර ගණයේ ආධිපත්‍යයේ ඔබවන ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කැකුලන්දල විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක එවාගේම මහෝපාධ්‍යාය එවාගේම මතුගම ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති අතිගෞරවනීය මාගේ ගුරු දේවෝත්තම නම කියන්නට අවසරයි යටදොළවත්තේ චන්සිරි නාහිම්පාණන් වහන්සේ වෙනුවෙන් විශේෂයෙන්ම එවාගේම අපේ සම්පත් මහත්මයා ඇතුළු මේ දායක පින්වතුන් වෙනුවෙන් වැඩමවා වැඩ සිටින ගුවන් විදුලි රූපවාහිනී විචිත්‍ර ධර්මදේශක එවාගේම අතුරුගිරිය සීවලී භාවනා සුපේ අනුශාසක දර්ශනපති රාජකීය පඬිත අතිගෞරවනීය නම කියන්නට අවසරයි පූජ්‍ය පදනංගල ධම්මදේව මහා ස්වාමීන් වහන්සේව අපි තාම ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් යුක්තව පිළිගන්නවා හැමදෙනාම පිළිගැනීමක් වශයෙන් සාදුනාදයක් පවත්වන්න. එහෙමනම් මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කිරීම සඳහා මේ මහත්මාණන්ට ආරාධනා කරනෝ දැහැත් වට්ටි පිළිගැන්වීමෙන් ඒ ආරාධනාවන් සිදු කරන්න කියලා. එසේනම් වැඩමවා වැඩ සිටින අතිගෞරවනීය නාහිම්පාණන් වහන්සේට තුනුරුවනේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ආරාධනාවන් සිදු කරනෝ මෙතෙන් සිට අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනාව සිදු කර දෙනුවෙන් හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. දිවි තිබෙන තුරු නොව සසරෙහි ජීවත් වන තුරාවටම නිවන් දකින තුරුම තුනුරුවන් අත් නොහරිමි තුනුරුවන්ගේ පිහිට ලබමි තුනුරුවන් හැර වෙන සරණක් නැත යන උත්තම අධිෂ්ඨානයේ හැම හිතකම දරාගෙන දිවි තිබෙන තුරු නොව සසරෙහි ජීවත් වන තුරාවටම නිවන් දකින තුරුම පස් පවින් වලකිමි පන්සිල් සුරකිමි යන දැඩි අධිෂ්ඨාන සිත ඇති කරගෙන පන්සිල් සමාදන් වීමට පෙර තෙරුවන් සරණ යෑමට තුන් වතාවක් එකම හඬින් සාදුනාද පවත්වා තුන් වතාවක් එකම හඬින් හඬ නගා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယ
සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සිත හදවත හදාගෙන දේතනවල තබාගෙන අපි පළමුව බුද්ධ වන්දනා කරනවා. ඉති පිසෝ භගවං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාදු මෙලොවට පුදා නිදුකින් රැක බලාගෙන ලේටික කිරට හරවාගෙන පුවාගෙන ඇති දැඩි කලේ අම්මයි දුක්දරාගෙන මෙතැන් සිට ධර්ම දේශනාව අවසාන වනතුරු සියලුම දෙනා සියලු කටයුතු වලින් බැහැර වෙන්න වෙන වැඩ බෑ. අරගෙන ආපු දුරකථන අනිවාර්යෙන්ම නිවා ගන්න. පස්සේ කිව්වේ නෑනේ හාමුදුරුවෝ කියලා කියන්න එපා. එක්කරගෙන ආපු නොදරුවෝ බණ ඉවර වෙනකන් සංසුන් කරගන්න, කෑකෝ ගහන්න, දගලන්න බෑ. මෙතන බණ පොලක්. හැම කෙනෙක්ම සියලු කටයුතු වලින් බැහැරව ධර්ම ශ්‍රවණයට සාදු නාදයක් පවත්වන්න. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं निराजस्स सुनन्तु सग्गमुक्खदम्
ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මාතා මිත්තං සකේ ඝරේති නන්දසේන මහත්මාණන් දීප්ත සම්පත් දීපිකා ප්‍රියදර්ශනී සජීව චින්තක යන දරුවන් ඇතුළු සදැහැති සිරිමතුනි සිරිමතියනි මේ ලෝකයේ කොතනක හිටියත් කොහොම හිටියත් ඕනම දරුවෙකුට එක අම්මයි එක තාත්තයි ධනය වැඩි වුණා කියලා බලය වැඩි වුණා කියලා කිසිම දරුවෙකුට අම්මලා වැඩි කරගන්න තාත්තලා වැඩි කරගන්න විදිහක් නැහැ. අවුරුදු 76ක් ආයුෂ වින්දනය කොට මීට මාස 3කට පෙර W.A. නන්දසේන මහත්මයාගේ සෙවණැල්ල බඳු ආදරණීය බිරිඳ පුතණුවරුන් දෙදෙනෙකුගේ සහ එකම දියණියකගේ ආදරණීය අම්මා මොනපුරු මිනිපිරියන් සිව්පලකගේ ආදරණීය ආච්චි අම්මා මේ සේයාරුවෙහි අද මේ දරුවෝ දිහා බලාගෙන ඉන්නේ නවීන් W.K. සෝමවති මහෝපාසිකාව. අම්මලා තාත්තලා ජීවිතේ පුරාම කරන්නේ දරුවන්ට පාඩම් උගන්වන එක. පාසලේ පෙර පාසලේ ගුරුවරු දරුවන්ට කියලා දෙන්නේ අකුරු දැනුම සහ විෂය දැනුම. හැබැයි අම්මා තාත්තා දරුවන්ට උගන්වන්නේ අකුරු හෝ විෂය හෝ නොව මිනිහෙක් කැටියට මේ මහ පොළොවේ ඕනම තැනක ජීවත් වෙන විදිහ. සමහර දේවල් චූටි කාලේ අපට කියලා දුන්නේ ඔළුව අතගාලා hina වෙලා ආයි කරන්න එපාමයි පුතේ කියලා. සරයක් දෙසරයක් එහෙම කියලා නාහන වෙලාවට රවලා දේවල් කියලා දීලා තියනවා පාඩම් උගන්වලා තියනවා. එහෙමත් කියලා අහන්නෙම නැති පාටක් නම් තියෙන්නේ 3-4 වතාවක් ගහලා රිදෙන්න ගහලා කියන උඹ කළොත් ආයි බලාගෙනයි. අපි පුංචි කාලේ අම්මට කොයිතරම් වෛර කරලා තියනවද? නොදැනෙන නොතේරෙන කාලේ අම්මා පස්සෙන් එලෝ ගහනකොට ඇවිල්ලා බැනලා දෙකක් ඇනලා හැරිලා යනකොට අම්මට කොයිතරම් යද කරලා තියනවද? මන් දන්නේ අවැත්තු කොහොමද කියලා මට සම්පත් මහත්තයෝ ගෙදර ඉන්නකොට අප්‍රියම ගෙන අම්මා පෙන්නන්න බෑ. ඇයි කොයි වෙලාවෙත් ගහගත්තු ගමන්මයි.
අම්මට සිය වාරයකට වඩා වෛර වැදලා ඇති. නොතේරෙන නොදැනෙන කාලේ. හැබැයි දැන් තුන් හිතකවත් නැහැ. අම්මා තාත්තා ගැන තරහක් වෛරයක්. දැන් ඇති වෙන්නේ අසීමිත ආදරයක් කරුණාවක්. බැනපු වචනයක් පාසා ගහපු පහරක් පාසාම තිබුණේ පුතේ මම උඹ තියන්න පුළුවන් ඉහළම තැන තියලා තමයි නතර වෙන්නේ. මේ අපච්චි මේ දරුවන්ට ගහලා ඇති බැනලා ඇති. මේ ශ්‍රීයාරුවේ ඉන්න අම්මා ඕන තරම් ගහලා බැනලා ඇති. හැබැයි අද මේ දරුවෙකුගේ කාගේවත් හිතක අම්මා ගැන තරහක් නැහැ. පරිගැනීමේ හිතක් නැහැ. ජීවිතේ පුරාම ගහලා බැනලා තරවටු කරලා අපට කියලා දුන්නේ මොනවද? යන එන හැටි, කන බොන විදිහ, අඳින පළඳින හැටි, මිනිස්සු එක්කලා එකිනෙකාට ගෞරව කරලා කතා කරන විදිහ, මේ සියල්ල ඉගෙනුවේ අම්මා තාත්තා. ජීවිතේ පුරාම අම්මා අප්පච්චි මේ දරුවන්ට බොහෝ දේවල් උගන්වලා මීට මාස 3කට පෙර සෝමවතී අම්මා ඉගෙනුවා අවසාන පාඩම. ඇයගේ හුස්ම පොද මේවා තලයට එකතු වුණාට පස්සේ ඇයගේ නිසල ශරීරය දවසකට අමාරකට හරි මේ ගෙදරට හෝ මල් ශාලාවක තබන්නට ඇති. ඒ කාලයේද නිමා විය. අවසාන හෝරාව දෙක උදා විය. තබා ඇති ශාලාවෙන් ඇයගේ නිසල ශරීරය වසා මංජුසාව එළියට ගන්නට පෙර අපේ පුරාතන සිරිතක් තියෙනවා. ඒ තමයි මියගිය අම්මා නම් දරුවන්ට කතා කරනවා, පුතේ ඔයාලා ඔක්කොම එන්න. ඔක්කොම එන්න. පවුලේ නෑදෑයි පවුලේ මෙවැනි තැනක් මෙහෙයවන්න පුළුවන් දක්ෂ කෙනෙක් කතා කරලා කියනවා, පුතේ ඔයාලා 3 දෙනාම එන්න. ඇවිල්ලා අම්මා එක්කලා අන්තිම වතාවට කතා කරන්න. එහෙමයි කියන්නේ. අවසාන වතාවට කතා කරන්න කියලා කියන්නේ. අපි දන්නවා මියගිය කෙනෙක් එක්කලා කතා කරන්න අපට විදියක් නැහැ. අපි කොච්චර කතා කළත් කතා කරන්නේ නැහැ. හැබැයි ආයි මේ දරුවෝ කාටවත් කවදාවත් ජීවිතේ කිසිම දවසක අම්මගේ මූණ බලාගෙන කතා කරන්න විදියක් ලැබෙන්නේ නැහැ. මේ දරුවෝ 3 දෙනාම ආවා අම්මා ගාවට. අම්මගේ දෙකකුල් අල්ලාගෙන දෑත් බදාගෙන ඔළුව අත ගගා නලල දෙකම්බුල් ලිබ කී වතාවක් නම් අම්මේ කියලා කතා කළාද? වෙනද අම්මේ කියලා එකපාරයි කතා කළේ? ඇයි පුතේ මයි පුතේ කියලා කතා කරපු අම්මා දරුවෝ එක්කලා කතා කළේම නෑ එදා. දරුවෝ කතා කරලා ඉවරයි. අම්මා දරුවන්ට කතා කළා නිහඬව. පුතේ යන්න එපා, ඔයාලා 3 දෙනාට පොඩි දෙයක් තියෙනවා කියලා යන්න. අවසාන වතාවට පුතේ තාත්තවත් එක්ක කරගෙන එන්නකෝ. තාත්තත් එක්කන් එන්න. මං මේ නිහඬව කියන ටික අහගෙන ඉන්න. පුතේ බලන්න අම්මගේ දෑත දිහා. අම්මගේ දෑත දිහා. අද ඔයාලා එකතු වෙලා අම්මගේ දෑත ගැට ගහලා ඒ මදිවට මේස් දෙකකුත් දාලා පුතේ මෙහෙම තිබුණු දෑතක් නෙමෙයි.
මේ ගෙදර ඔක්කොටම කලියෙන් පාන්දරින්ම ඇහැරුණේ අම්මා. අඩුම තරමේ මං තාත්තටවත් කතා කරන්නේ. මං ගෙදර හැමෝටම කතා කරන්නේ නැගිටින්න ඕන කරන අන්තිම වෙලාවේදී. මම හොරෙන් නැගිටලා කුස්සියට ගිහිල්ලා උයලා පිහලා බෙදලා හදලා තේ ටික පවා හදලා පුතේ අන්තිම වෙලාවේ එතන ඉඳලා රෑ නිින්දට යනතුරුම මේ දෑතේ කරගැට එන තරමටම අම්මා හරියට වැඩ කළා. කොච්චර වැඩ තියනවද ගෙදරක අම්මෙකුට කරන්න. රෑට සියල්ලෝම නිින්දට යවලා අන්තිමට නිදාගත්තේ පුතේ අම්මා. දවසේ අඩුවෙන්ම නිදාගත්තේ වෙන කවුරුවත් නෙමේ අම්මා පුතේ. දෑත අතගාලා බලන්න කරගැට. බත් මුට්ටිම දාස් ගානක් උයලා ඇති පුතේ ඔයාලට. අපේ පන්සල පැත්තේ. එන්න බැරි වුණා අම්මා තාත්තලා බලලා යන්න කොරෝනාත් තිබුණු නිසා පොගියේ කාලේ මාසයක් නිවාඩුයි හාමුදුරනේ පුතාට ඉස්කෝලේ. මාසෙකට ඇවිල්ලා යන්න ආවේ අම්මා තාත්තා බලලා යන්න. මං ඇහුව මහත්තයාත් ආවද නෝනා? මහත්තයාත් ආවද? නෑ මහත්තයා ආවේ නෑ හාමුදුරනේ මාසයක් මහත්තයාට නිවාඩු ගන්න බෑ. මාසයක් මහත්තයාට නිවාඩු ගන්න බෑ නිවාඩු දෙන්නේ නෑ හාමුදුරනේ රටවල් වල එහෙම ප්ලේසියෙන් නිවාඩු ගන්න බෑ. මං ඇහුවා මහත්තයා දැන් මාසයක්ම කඩේ මේ කන්නේ කඩෙන්න නෝනා කියලා. නෑ හාමුදුරනේ මම මාසෙටම හරියන්න උයලා ඉුවාවේ. මාසෙටම හරියන්න. මං අහගත්ත මාසෙටම හරියන්න කොහොමද උයන්නේ කියලා. ඒ වුණාට මේ යටදලවත් ඔයත් අන්න මම ඕවා කියන්නේ නැහැ. මොකද ඔයත් අවුරුද්දටම හරියන්න උයාගන්න. වැඩි ලේසි නේද කියලා. දැන් එහෙම අලුත් ක්‍රම වේද තියෙනවා. මේ සෝමවතී අම්මා උදේට උයලා ළමයින්ට කවලා අට්ටි මුට්ටි හොදලා ආයදවලට උයලා ආයි අට්ටි මුට්ටි හොදලා වේලලා ආයි රැට උයපු අම්මා කෙනෙක්. අවුරුදු 40ක් 25 ඉඳලා 65 වෙනකන් උදේට දවල්ට රැට මගේ අම්මා උයලා තියනවා බත් මුට්ටිම 43800 වාරයක්. බත් මුට්ටිම උයලා තියනවා 43800 වාරයක්. ලේසි නෑ. අපේ අම්මා ඔය 43800 වාරේ බත් මුට්ටි හෝටලයකට ඉවුවනම් පදලංගල හාමුදුරුවෝ උපදින්නේ ගොමගාපු පොළවක පොල්ලතු හෙවිල්ල පැලක නෙමෙයි මේ වගේ තට්ටු දෙකක තුනක ගෙදරක. හැබැයි ආයි ගන්න බලාගෙන ඉවුවනේ මේ අම්මා. ඒ අම්මගේ ඇඳගාව එතන කොළයක් අලෝලා තිබ්බා. ඒ කොළේ මොනවද ලියලා තිබ්බා? මොනවද ලියලා තියෙන්නේ කියලා ඉමින් ගමන නිකමට වගේ බලාගෙන ආවා. කවියක් තිබුණේ. මං කවියට කැමති නිසා එන ගමන්ම තප්පර 3-4යි ගත වුණේ අර පද 4 කියෝගෙන ආවා. එකපාරටම මගේ හිතට පපුවට වැදුනා. කටට හුරු වුණා. ඒ අම්මගේ ඇඳ ළඟ ලියලා තිබිච්ච කවිය. දසමාසයන් කුසලාගෙන සිටිය මට නොබලා ඉන්න බැහැ නුඹගේ මුණ කට ඇවිත් යන්න බැරි නම් දොරකඩ ළඟට දුරින් ඉඳන් අත වනපන් පුතේ මට. අද ඉරිදා නිවාඩු දවස
නිවාසවල ඉන්න අම්මා තාත්තලා බලලා යන්න සමහර දරුවෝ එනවා. සමහර දරුවෝ නිවාඩු ඉරිදට ඇවිල්ලා අම්මම නාමල තාත්තව නාමල කවල බෝල වැඳලා පුදලා ඉඹලා කරලා අපි යනවා අම්මේ නම් ආයිලා ඉඳලා නිවාඩුට එන්නම් ආච්චි අම්මේ කියලා එහෙම යන්නේ දරුවොත් ඉන්නේ. එහෙම දරුවෝ ඇවිල්ලා බලලා යනවා. අර අම්මගේ ඇඳ ගාව ලියලා තියනවා දසමාසයක් කුසලාගෙන සිටිය මට මාස 10ක් කුසේ දරාගෙන ඉඳලා නේක විද දුක්ඛ දෝමනස්සයන් විඳලා ලෝකේ තියෙන ලොකුම කැක්කුම වේදනාවක් විඳලා ප්‍රසූත වේදනාව දරුවෙක් බිහි වෙනකොට ඇති වෙන කැක්කුම මේ ලෝකේ තියෙන ලොකුම වේදනාව. අදක් මතනම් ඇඳ බඳ බදාගෙන මේ සෝමවතී අම්මට මගේ අම්මලාට ඇඳක්වත් තියෙන්නේ නැතුව ඇති. ඇඳක්වත් නැතුව ඇති. බදා ගන්න. ඇඳක් මතනම් ඇඳ බඳ බදාගෙන කෑමොර දීලා කඳුළු ගඟක් මැදින් ලේ විලක් මැදින් මේ ලෝකයට බිහි කරලා වේදනාව දරා ගන්න බැරුව කෑමොර දුන්නු අම්මා මෙලවට බිහි කළ දරු පැටියා අරගෙන ගිහිල්ලා හොදලා පියදාලා සුද්ධ බුද්ධ කරලා විෂ බීජ හරණය කරලා ආයි විනාඩි කීපයකින් ඔයා මේකට මේ මහ ලොකුවට ඇඬුවේ අම්මා කියලා අම්මගේ දෑතට දරු පැටිය ගෙනල්ලා දෙනකොට මාස 10ක් පෙරුම් පුරාගෙන මග බලාගෙන හිටියේ පුතේ ඔයාගේ මූණ දකින්නතුරු මේ පවුලේ දරුවෝ 3යි සම්පත් දීපිකා සජීව මේ කුස බලාගෙන මේ ලෝකයට පළවෙනි වතාවට ආපු පුතා සම්පත් මහත්මයා කටුබැද්ද කාර්මික විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති තුමා වශයෙන් අද උසස් නිලයක් දරන තරමටම අම්මා කවදාවත් හිතුවද දන්නේ මගේ දරුවා මෙච්චර දුර මට යවන්න පුළුවන් වෙයි කියලා. හැබැයි පුළුවන් වුණා නම් ඔතනින් නතර කරන්නේ නැත. යවන්න පුළුවන් ඉහළම තලයට යවයි මේ අම්මයි තාත්තයි. මං මේ තරම් කාලයක් මග බලාගෙන ඉඳලා පුතේ ලස්සන පුංචි පුතෙක් මට හම්බුණා. අම්මා දැන් සම්පත් මට ලැබිච්ච ලොකුම සම්පත පුතේ ඔයා කියා පුතාගේ මූණ බල මූණ ඉඹ ලැමට පපුවට තුරුළු කරගෙන අම්මා යනවා. මෙච්චර වෙලා කෑ ගහ අඬපු අම්මා දැන් අඬන්නේ වේදනාව දරා ගන්න බැරුව නෙමෙයි සතුට උහුල ගන්න බැරුව. මට ලැබුණේ ලස්සන පොඩි පුතෙක්. ඊළඟට හම්බුනේ දීපිකා ඊළඟට සජී. මේ දරුවෝ 3 දෙනාම හම්බ වෙනකොට අම්මා ඔය විදියට සතුටු වුණා. තාත්තා ඔය විදියට එළියේ බංගුවට වාඩි වෙලා තාත්තා සතුටු වෙවි හිටියා. හම්බුනේ දුවේද්ද පුතේද්ද කියලා බලා ගන්න තුරුසි ඉවසිල්ලක් නැතුව. අර අම්මා කියනවා මාස 10ක් කුසේ දරාගෙන ඉඳලා නොබලා ඉන්න බෑ නුඹගේ මූණ කට චූටි කාලේ පුතේ තෙල් ගගා කිරි ගගා අත ගගා මේ මගේ අත් දෙකෙන් හදපු මේ මූණවල් මගේ දරුවන්ගේ මූණු ටික මට නොබලා ඉන්න බෑ පුතේ බලන්න නැතුව ඉන්න බෑ ඩිංගක්වත් ඇවිත් යන්න බැරි නම් දොරකඩ ළඟට අනිත් අම්මා තාත්තලාගේ දරුවෝ වගේ අම්මා තාත්තා ළඟට ඇවිල්ලා කවල පොළ වැදලා යන්න ඕන නෑ පුතේ මොනම හරි හිතේ මදි පුංචිකමක් බැරිකමක් තියෙනවා නම් අම්මගේ දෙකකුල් දෙපතුල් ගාවට ඇවිල්ලා යන්න මගේ දරුවෝ මාව බලන්න යන්න. බුදුන් 3 වතාවක් වැඩි පැය 24ේම බණ කියවෙන මේ බිම ඇතුලේ මේ වෙලාවේ අම්මලා තාත්තලා දසදහස් ගණනක් මහමග
අන්තිම බස් එක යනතුරු බලාගෙන ඉන්නවා බස් හෝල්ට් එක තමන්ගේ අහන කරගන්න. කඩේ දොර වහනකම් බලාගෙන ඉන්නවා කඩ පිළ කඩේ ලෑල්ලට හේතු වෙලා රාත්‍රිය ගෙවන්න. උදේ ඉඳලා ඇවිදලා එකිනෙකාට අතපාල කීයක් හරි හොයාගෙන බත් පාර්සලයක් අරගෙන ඇවිල්ලා ඔය කඩපිලේ වාඩි වෙලා ඕක දිග අරගෙන අනාගෙන කකා ඉන්නකොට ඔතෙන්ට යනවා දඩාවතේ යන බල්ලෙක්. අර අම්මා කකා ඉන්න බත් එකේ සුවඳ දැනිලා බඩගින්නේ බල්ලත්. බල්ල ඇවිල්ලා අර අම්මගේ මූණ දිහා බලාගෙන ඉන්නවා. ඒ අම්මා කකා හිටපු බත් පාර්සලේ භාගයක් කාලා ඉවර වෙලා ඉතුරු භාගේ බල්ලට කන්න පුළුවන් විදියට අනලා දුන්නා. පුතේ මේ ඉතුරු භාගේ උඹ කා. එදා ඉඳලා උදේ ඉඳලා හැමතැනම අතපපා කියන අම්මා රෑ වෙනකොට කඩපිලට එනවා. උදේ ඉඳලා දඩාවතේ ඇවිදලා බල්ලා රෑට එනවා අර අම්මා ඉන්න තැනට. එළි වෙනකන් අම්මා බලාගන්නේ බල්ලා. බබ්බාගේ දුන්නේ. බත් මුට්ටි 10 ගානක් උයලා දීපු කොල්ලෝ එකෙක්වත් නැහැ ළඟ පාතක. හැබැයි බබ්බාගේක් දීපු බල්ල වටිනවා වැදූ කොල්ලන්ට වඩා. හැබැයි මාසෙකට සැරයක් දෙයියෝ බලන්න යනවා. සමහර දරුවෝ අපි දැකලා තියෙනවා. පෙනෙන දෙවිවරු දෙන්නා මල මුත්‍ර කොටි ගන්ධස්සාර බෑ කියනවා. ගියාවත් බලන්නේ කොර ගියාගෙන බැරි කෙනෙක් බැලුවොත් මිසක පුළුවන් අය බලන්නේ. හැබැයි දෙවියෝ බලන්න යනවා යෝධ පළතුරු වට්ටියක් අරගෙන ඔළුව උඩ තියාගෙන. පළතුරු 7ක් කිව්වට 7ක් නෙමෙයි 14ක් විතර තියෙනවා. වැඩි හොඳට දෙයියෝ මූණ බලයි කියලා. ලංකාවේ පළතුරුත් තියෙනවා. රටින් ගේන ඇති පළතුරුත් තියෙනවා. ඇට නැති ඒවාත් තියෙනවා දැන්. ඔය ඔක්කොම තියාගෙන 5000 4කුත් තියලා වට්ටිය උඩින් ඔළුව උඩ තියාගෙන දෙයියෝ බලන්න යන්නේ. පොලිමේ ඉන්නකොට පොඩි කපු මහත්තයා ඇවිල්ලා කියනවා සර් පොලිමේ ඉන්න එපා එහා පැත්තේ දොරින් එන්න. ඒ VVIP දොර ටග්ගාල ඇතුළට ගත්තා පූජාවක් තියලා ඉවරයි. සර් ගිහිල්ලත් ඉවරයි බාර නිදහස් කරලා. අනිත් මිනිස්සු තාම ඉන්නෝ තෙල් පොලිමේ වගේ. තාම ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද සම්පත් මහත්තයා? දෙයියෝ උඩ ඉන්නවා. කොහොමද කියන්නේ? දෙයියෝ උඩ ඉන්න නිසා තමයි අර 5000 වල දැක්කේ. ඔලුරු තියාගෙන න්යාය. දෙයියෝ උඩ ඉන්න බිම හිටියන මොකේ නෑ. ටග්ගාල කපු පුතා ආවා VVIP ගේට්ටුවෙන් සර් දෙයියෝ හම්බෙලා ගිහිල්ලා වාහනේටත් නැගලා. අර පොඩි බාර තාම පොලිමේ. හැබැයි ගෙදර අම්මට අඩුම තරමේ ගස්ලබු බලුවක්වත් නැහැ. බෙලි භාගයක්වත් නැහැ. ගෙදර බඩවේලිච්ච අම්මා හටින්ම ඉල්ලුව පුතේ බෙලි ගෙඩියක්වත්. ගස්ලබු ගෙඩියක්වත් පුතේ හම්බුන තරම් වරින් අම්මට ගෙදර ගෙනොට ලබුත් නැහැ බෙලිත් නැහැ. නොපෙනෙන දෙයියන්ට පළතුරු ඕන තරම්. මේ කාවද රවට්ටන්න. ඔය කියන දෙවිවරුත් ඉන්නවා නම් ඒ දෙවිවරුත් ඒ මිනිස්සුන්ගේ මූණ බලනවා නම් දෙවිවරු කියන අයත් එහෙනම් පගාකාරයෝ වගේ වෙන්න ඕනේ. පගාවට වැඩ කරන જાතියක් වෙන්න ඕනේ. මම කියන්නේ එහෙම දෙවිවරු ඉන්නවා නම් එහෙම වෙන්න බෑ. පෙනෙන දෙවිවරු දෙන්න අම්මයි තාත්තයි මමයි පියයි. ඒ නිසා ඔබට මේ අස්පනා පිට ජීවමාන දෙවිවරු දකින්න ඕන නම් ඔබ යන්න ඔබේ අම්මා ගාවට තාත්තා ගාවට බලලා ඉන්න. වරදින්නේ කවදාවත් වරදින්නේ. පුතේ මගේ ඇස් දෙකෙන් ඔයාලගේ පින්තූර පේන්නේ කොච්චර බලාගෙන හිටියත්.
දුවල පැනල වැඩ කරපු අම්මගේ ශරීරයේ බලන්නකො පුතේ අද ගල් ගැහිලා හීතල වෙලා සුදු මෙලියන් වෙලා. ඔහොම තමයි කවදා හරි මේ ගමන යන්න වෙනවා. පුතේ මායි තාත්තයි බැඳපු දවස් ඉඳලා අපි දෙන්න අතින් අත අල්ලගෙන ආපු ගමනක් තියෙන්නේ. එක අතක් අතෑරුණා. එක අතක් අතෑරුණා. කාට හරි ඉක්මන් වෙන්න වෙනවා පුතේ. එකට එන්න බෑ. එකට ඉන්න පුළුවන් එක වහලක් යට යනකොට එකට යන්න බෑ පුතේ. තාත්තා මේ ලෝකෙ තනි වුණා. මයි පුතාලා දෙන්නටයි දුවටයි මං යන්න අන්තිම වෙලාවේ දෙයක් කියලා යනවා පුතේ. අම්මා ඉන්නකොට ඔයාලා තුන් දෙනා අපි පස් දෙනාම එකට හිටියා වගේ මම නැතත් අදින් පස්සේ පුතේ තාත්තව බලාගන්න. තාත්තා ඉන්න කැමති කාගාවද කාගේ ගෙදරද පුතේ බැල්මකින්වත් තාත්තගේ හිත රිද්දවන්න එපා. වචනයකින් නෙමෙයි. ඇසේ බැල්මකින්වත් තාත්තගේ හිත රිද්දවන්න එපා. ඔයාලට කියන එකක් නෑ තාත්තනේ hina වෙලා ඉඳි කතා කරලා ඉඳි. නමුත් පුතේ ඒ මිනිස්යාගේ හිත කඩාගෙන වැටුණා. ඒ හිත හදන්න ඔයාලා තුන් දෙනාට විතරයි පුළුවන්. එහෙනම් පුතේ මම යනවා. මට යන්න අවසරයි. ආයි ඔයාලා බලලා යන්න අම්මට නම් එන්න වෙන්නේ නැහැ. ඔයාලටත් පුතේ අම්මා බලලා එන්න වෙන්නේ කවදාවත්. මං යනවා. මට බැරි වෙච්ච වෙලාවේ ලෙඩ වෙච්ච වෙලාවේ ඇඳට වැටිච්ච වෙලාවේ ඔයාලා ඇඳ වට කරගෙන මාව බැලුවා. මට සැලකුවා. ඒවට පුතේ ඔයාලට බුදු බව ලැබෙන්න ඕනේ. බුදු බව ලැබෙන්න ඕනේ. එහෙනම් තාත්තා එක්කලා හොඳින් සතුටින් ඉන්න පුතේ මං යන්නම්. ඔය සෝමවතී අම්මා ඉගෙනුවේ ජීවිතයේ අන්තිම පාඩම. අවුරුදු 76ක් තිස්සේ ලියපු සෝමවතී අම්මගේ පොතේ වෙන යමක් ලියන්න පිටු ඉතුරු වෙලා නැත. ඔබ මෙපමණ කාලයක් කියුවේ සෝමවතී අම්මගේ 76 වසරක පොතේ අන්තිම පිටුව. ආයදින් පස්සේ අලුතෙන් යමක් ඔය පොතේ ලියන්නත් නැත කියවන්නත් නැත. පින්නතුනි අපි චූටි කාලේ තාත්තා අපිව කරේ තියාගන්නවා. අපි පුංචි කාලේ දිනක තාත්තා තමන්ගේ පුංචි දරුවා කරේ තියාගන්න දවසක් උදා වෙනවා. තාත්තා කෙනෙක් අප්පච්චි කෙනෙක් දරුවෙක් කරේ තියාගන්න එකේ ලොකු ගැඹුරු කතාවක් තියෙනවා. ඒ කතාව ගොඩක් අය දන්නේ නැහැ. ඒ තමයි උපන්දා ඉඳලා මේ මහ පොළොවේ දනගගා බඩගගා හිටපු චූටි බබා. එයා දන්නේ මහ පොළොව ගැන විතරයි. එයා දනගන්නේ පොළොවේ බඩගන්නේ පොළොවේ. ඩිංග චුට්ට පුළුවන් වෙනකොට ඇඳ පුටු මේස අම්මගේ තාත්තගේ දෙකකුල් අල්ලගෙන බදාගෙන නැගිටින්න හදනවා. ආයෙ වැටෙනවා පොළොවටම. එයා දන්නේ පොළොව ගැන විතරයි. පොළොවේ දනගගා බඩගගා යාන්තම් කකුල් දෙකෙන් ඇවිදින්න හදන පොඩි එකාව දවසක තාත්තා ඔසවාගෙන කරේ තියාගන්නවා. කරේ තියාගන්නවා. දරුවා කරට ගත්තාම එක්ක දරුවා තාත්තගේ ඔළුව දාගන්නවා තමන්ගේ අත් දෙකෙන්, නැත්නම් තාත්තගේ අත් දෙකෙන් දරුවගේ අත් දෙක අල්ලගන්නවා. දැන් දරුවගේ කකුල් දෙක වදින්නේ තාත්තගේ පපුවේ. පොඩි එකා උඩ ඉඳගෙන hina වෙනවා. දතුත් නෑ. හරි සතුටුයි යාට. ජීවිතේ උපන්දා ඉඳලා මෙච්චර සතුටු වෙච්ච දවසක් නෑ මේ පොඩි එකා. ඇයි සතුටු? අර චූටි හිත කියන කතාවක් තියෙනවා තාත්තේ මං දැන් තාත්තටත් වඩා ලොකුයි.
මං දැන් තාත්තටත් වඩා උසයි. මං දැන් තාත්තටත් වඩා උඩින් ඉන්නේ. hina වෙනවා. තාත්තත් hina වෙවි හිතනවා දෙයක්. ඔව් පුතේ. කවදා හරි මම මේ ලෝකේ දාලා යන්නේ පුතේ. ඔයාව මගේ ඔළුවටත් වඩා උඩින් තියලා. ඔතෙන්ට එනවා අම්මා. පුංචි කාලේ සෝමවති අම්මා දුවලා ඉන්නේ තාත්තා ගාවට. අම්මත් ඇවිල්ලා තාත්තගේ මූණත් බල පොඩි කාගේ මූණ දිහා බල අම්මත් hina වෙවි හිතනවා මොකද්ද? ඔව් පුතේ මාත් එහෙම තමයි. මං කවදා හරි මැරෙන්නේ ඔයාව මේ ලෝකෙ තියන්න පුළුවන් ඉහළම තැන තියලා. ලොකුම තැන තියලා මං මැරෙන්නේ. අද මේ දරුවෝ තාත්තට අම්මට පුළුවන් වුණා තමන්ට නොලැබුණු දෙයක් දෙන්න. තමන්ට යාගන්න බැරි තැනට දරුවෝ ටික යවන්න. මං ඒකයි කිව්වේ කටුබැද්ද කාර්මික විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමා දක්වාම අනිත් දරුවෝ උසස් තලවල ඇති. මේ දක්වාම යවන්න මේ අහිංසක දුප්පත් අම්මයි අප්පච්චි ජීවිතේ මොන්න තරම්නම් දුක් විඳින්නේ නැද්ද? කොයි තරම් කටුක අත්දැකීම් නැද්ද? ඒ නිසායි මේ දරුවන්ට මේ අම්මා ගැන තාත්තා ගැන හැඟීමක් සහ දැනීමක් තියෙන්නේ. හැඟීමක් දැනීමක්. දරුවෝ පහුවෙලා එනකොට අම්මා තාත්තලා ඉස්සරහින් යනකොට අම්මා තාත්තලා කැමති නෑ. අම්මා තාත්තා ඉස්සරහින් යනවා දරුවෝ පිටිපස්සෙන් යනවා. අම්මා නිතරම බන්නවා නේ මන් දන්නේ බං උඹලා හැමදාම ඔතෑනි කමට හැදෙන්න හදන. ඔහොම ගිහිල්ලා බං උඹලට තනක් හදාගන්න පුළුවන්. තනක් හදාගන්න පුළුවන්. ටිකක් මං කරහලා බං. බලා හරි කම්මැලි જાතිය. බනිනෝ බැනලා කියෝලා පහුවෙලා ඉන්න ළමයි කොහොම හරි ඇදලා ගන්නවා ළඟට. දැන් අම්මයි තාත්තයි දරුවෝයි සමාන්තරව සමගාමීව එකට යනවා. දැන් යන්නේ එකට. හැබැයි ඒ වුණාට තාම හිත හරි ගියේ නෑ. හිතට හරි ගියේ නෑ. දැන් ආයෙ බනිනවා අම්මා. ඉබ්බන් ගෑල්ලා නේද? අපි වහුණාට කමන්නේ අපේ කාලේ නෙමෙයි දැන් උඹලගේ කාලේ උඹලගේ දන හදාගන්න ටික ඉස්තර වෙයල්ලා. අම්මව තාත්තව පහු කරගෙන දරුවෝ ඉස්සරහින් යනකොට මේ ලෝකේ වැඩියෙන්ම සතුටු වෙන්නේ අම්මා තාත්තා. ඒක මහ පුදුම ගුණයක්. මේ කෙලෙස් පිරුණු මේ මිනිස්සු අතරින් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මිනිස්සු කැමති නැහැනේ. අපට නැති දෙයක් තව කෙනෙකුට ලැබෙනවට කැමති නැහැ. අඩුම තරමේ අපට නැති දෙයක් නෙමෙයි අපට තියෙන දෙයක් නෙමෙයි කෙනෙකුට තියෙනවටවත් කැමති නැහැ. ඒක අපට නැති දෙයක් තව කෙනෙකුට මේ අපට තියෙන දෙයක් තව කෙනෙකුට ලැබෙනවටවත් කැමති නැහැ. ඒක අපට නැති දෙයක් තව කෙනෙකුට තියෙනවට කොහොමදවත් කැමති වෙන්නේ නැහැ. හැබැයි තියෙන දෙයක් තව කෙනෙකුට තියෙනවටවත් කැමති නැහැ. අම්මගේ තාත්තගේ හිතේ ස්වභාවය මොකක්ද? මට නැති වුණාට පුතේ උඹලට ලැබෙන්න ඕනේ. අර බුදුන් වැදලා අම්මා තාත්තට වැන්දනේ ගාත දෙක. ඔය ගාත දෙකේ එක වචනයක් තියෙනවා සමාන බුද්ධිකාරෝ බුද්ධිකාරණ. තාත්තට වදින ගාතයි බුද්ධිකාරෝ පළවෙනි වචනේ, අම්මට වදින ගාතයි දෙවෙනි පදේ දෙවෙනි වචනය පෝසේසි බුද්ධිකාරණ. තේරුම එකයි. ඔය වචනේ තේරුම තමයි දරුවෝ අම්මට තාත්තට වැඳලා කියනවා බුද්ධිකාරෝ පියාණනි ඔබයි මගේ දියුණුව අභිවෘද්ධිය ඇති කළේ. අම්මට වැඳලා කියනවා බුද්ධිකාරණං අම්මේ මගේ දියුණුව අභිවෘද්ධිය ඇති කළේ අම්මය. මුලින් මතක් කළා වගේ විටක ගහලා බැනලා සැරවැර කරලා ඔය තැන හදලා දුන්නේ අම්මා තාත්තමයි. මේක තමයි මව් හදවතක පිය හදවතක තියෙන මහා අමුතුම ස්වභාවය. අමුතුම ස්වභාවය නිසා මේ දරුවෝ තුන් දෙනාට අහිමි වුණේ ආදරණීය
අම්මා විතරක් නෙවෙයි ඔබට ජීවිතයේ හමු වෙච්ච කල්යාණ මිතුරිය. මාතා මිත්තං සඛී ගරි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මාතා මව මිත්තං මිත්‍රය සඛේ ස්වකීය ගරේ ගෙදර. වචන හතරයි මතක තියාගන්න උනත් ලේසි. තමන්ගේ ගෙදර ස්වකීය ගෙදර මිතුරිය අම්මාය. මම මුලින් කිව්වනේ මට නම් පුංචි කාලේ ගෙදර ඉන්නකොට අපේ අම්මා කවදාවත් මිතුරිය කියලා නෙමෙයි හිතුනේ ගහපු ගහිල්ලට බැනමු වැනිල්ලට මිතුරිය නෙමෙයි අපේ අම්මා හැතිරිය කියලා හිතුනේ. පුදුම වදයක්. මං ගෙදර හිටියේ සම්පත් මහත්තයෝ අවුරුදු 9යි. මම පොල්ලතු පෙළක ඉපදිලා ගොම ගාපු පොළවේ හැදිලා රබ් සෙරෙප්පු දෙකක්වත් නැතුව ඉස්කෝලේ ගියපු කෙනෙක්. අවුරුදු 9ේදී මහාන වුණේ. මං අම්මගෙන් තාත්තගෙන් කෑවේ අවුරුදු 9යි. අඩුවෙන් මං කෑවේ. එදා මහාන වෙච්ච දවසේ ඉඳලා අද දවල් දානි වරදරකම් මාව බලාගත්තේ මේ ඉස්සරහ කට ඇරගෙන වාඩි වෙලා බණ අහන මිනිස්සු ඇත්තු. ඔබ සහ රටේ ලෝකේ ලක්ෂ ගණනක් ශනක පිරිස ඉන්නවා පදලංගල හාමුදුරුවගේ බණට කියන විදියට කවියට මේ හඬට කැමති මිනිස්සු. අවුරුදු 9යි අම්මා තාත්තා මට කන්න දුන්නේ. එතන ඉඳලා මේ ඔය මම දාන සෙරෙප්පු දෙකේ මම ගාන සබන් කෑල්ලේ ඉඳලා මං බොන බෙහෙත් පෙත්ත දක්වා මරන් දුන්නේ ඔයත්තන්ට ගොඩාක් පිං සිද්ධ වෙන්න ඕන. මේ ශාසනය ඇතුලේ පදලංගල හාමුදුරුවෝ කියලා නමක් හදාගන්න මට උදව් කළාට ගොඩක්. අවුරුදු 9න් මහාන වෙලා අවුරුදු 16 වෙනකම් මම රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවැල පිරිවෙන ඉගෙන ගත්තා. අවුරුදු 16 වෙනකම්. අවුරුදු 16 දී මං හිතුවා මං කොළඹ යනවා. කොළඹ හැබැයි මගේ නෑදෑයෙක් නෑ, යාළුවෙක් නෑ, මිත්‍රයෙක් නෑ, දායකයෙක් නෑ, පන්සලක් නෑ. කොටින්ම මට හරි හමං ගුරු හාමුදුරුව කෙනෙක්වත් නෑ. පදලංගල හාමුදුරුව යනු තනියෙන් ගොඩ නැගුණු චරිතයක්. අවුරුදු 16යි. ඒ කාලේ සම්පත් මහත්තයා තිබුණේ ක්ෂේත්‍ර අන්න නිසා ඒ කාලේ CTB එකට ගෙනාව ඔටෝ බස්. එන්ජිම තියෙන පිටිපස්සේ ඔටෝ ගියන. ඔටෝ වාහන නැති කාලේ අඩුම කාලෙක ඔටෝ බස්. ඒක මේ රේස් කරලා යනකොට ෆ්ලයිට් එකක් නැගනවා වගේ. මම පන්ති ගුරුවරුන්ගෙන් අප්‍රමාණ කුටි කාලා තියෙනවා. ඒ පිරිවෙන ගාමින් ওই බස් එකේ යනකොට මම හැමදාම නැගිටලා බලනවා. නැගිටලා බලන්නේ හද්ද ඇහෙනවා. අමුතු ඉතින් අර නිකම්ම නැගිටිනවා. මට උගන්වපු ගිහි ගුරුවරුත් මට ගහලා තියෙනවා. ඒ ගිහි ගුරුවරු ගහන්නේ හාමුදුරුවෝ ඒත් ගහලා තියෙනවා. කුටි කාගෙන මම බස් එකේ හද්ද අහන්න ඇහුණට බස් එක බලන්නත් එක නැගිටිනවා. මං හිතුවා මං කොළඹ යතොත් යන්නේ ඔටෝ බස් එකේ. අවුරුදු 16 දී රබර් සෙරෙප්පු දෙකක් දාගත්තා. බෑග් එකක් කරගෙල්ල ගත්තා කොළඹ ආවා. ආතප්පාතක් නැතුව වැටුණා. හැබැයි මට අරමුණක් තිබුණා. මගේ අරමුණ දිනනතුරු මගේ අදිෂ්ඨානයක් නොහරිනි. ඒක ඇතුලේ මම නින්දා අපහාස හැනුම් බැනුම් ගැරහුම් මුටිමැට අනන්ත ප්‍රමාණ කාල විඳලා තියෙනවා. ගමේ ඉඳලා නගරයට ආවහම මුහුණ දෙන්න තියෙන අකරතැබ්බෝ ඇත්තු දන්නවා. ආත්තේ පන්සල් ඇතුලේ තෝ තියෙන නිසා ඔය වින්ද කාගෙන හිටියා. අවුරුදු 22 පහු වෙනකොට තමයි මට මගේ අම්මා තාත්තා දැනෙන්න ගත්තේ. ළමයි මහාන වෙලා අවුරුදු 22කින් පස්සේ තමයි තුනුරුවන් කවුද කියලා මම තේරුම් ගත්තේ. මට මගේ අම්මා තාත්තා කවුද කියලා දැනුනේ. අවුරුදු 22කින් පස්සේ. එදා ඉඳලා මගේ අම්මා දැන් අවුරුදු 2කමාරකට වගේ පෙර මිය ගියා. අම්මා මැරෙන තුරු හිටියේ මං ගාව පන්සලේ. අම්මා මැරුණාට පස්සේ තාත්තා මට කිව්වා කනත්තේදී හාමුදුරුවනේ අම්මා මැරුණේ හාමුදුරුවෝ ගාවනේ. මං මැරෙන්නේ කවදා හරි හාමුදුරුවෝ ගාව. එදා ඉඳලා තාත්තා නැති වෙලා මාසෙයි දවස් 20 ගානක්. මාස තව දෙකක්වත් නැහැ. තාත්තා නැති වෙලා. එතකොට තාත්තා නැති වුණොත් මං ගාව. ඒ කියන්නේ අඩුවෙන්ම කාපු මට තමයි වැඩියෙන්ම ළඟ තියාගෙන අම්මා තාත්තට කවල පොල් නාවල නලවල මේ අත් දෙකින් සලකන්නේ.
ලක්ෂ ගානක මැරෙනකන් මම බේත් තරම් දීලා ඇති අම්මා තාත්තා. අඩුම තරමේ ලෙඩ වෙලා ටිකක් ඉන්නකොට අම්මව බලාගන්න එහෙම ඉතින් කාන්තාව වීඩියෝ තුනක් ඉතින් කළා වරින් වර මාරු ගෙන්න ගන්නවා. අඩුම තරමේ මං ඒගොල්ලන්ගේවත් නිකන් වැඩ ගත්තේ නෑ. මං ඒගොල්ලන්ටත් මාසෙ වැටුප දීලා තමයි අම්මව බලාගත්තේ. පිටකෙනෙක් තියන්න බැරි කමට. ඒගොල්ලන්ටත් මම ඒත දෙන්නේ. ඒ කියන්නේ මේ පිනත් මට මෙන්න ඕන නිසා අවසන් කරලා අම්මා තාත්තා මැරුණාට පස්සේ පන්සලේ ඉඳලා කනත්ත දක්වා මගේ ගම ඇඹිලිපිටියේ පදලංගලනේ උපන් ගම. හැබැයි අම්මයි තාත්තයි අවසන් ගමන් ගියේ පදලංගල නෙමෙයි. අතුරුගිරිය ඔරුවල සුසාන භූමියේ. පන්සලේ ඉඳලා කනත්ත දක්වා අම්මයි තාත්තයි ඔසවාගෙන ගියේ මමයි මගේ ශිෂ්‍යවරයෝ 3 දෙනා. අපි 4 දෙනා. පෙට්ටියේ කොන් හතරෙන් අල්ලගත්තා. මං ගෝම අපි හාමුදුරුවෝ 4 දෙනාට තාත්තා අම්මා රයන්න ඕනේ. මට අම්මයි තාත්තයි කරට විතරයි ගන්න බැරි වුණේ. ඒ නිසා අදවත් අම්මා තාත්තා රයන්න ඕනේ. අපි 4 දෙනා අරන් ගිහලා ගෝලයෝ ඉන්න 3 දෙනාට මිනි පිටියක් උස්සන්න පුළුවන්. මොකද සමහර ශරීර තියෙන 3 දෙනෙක් ඉන්නේ. අම්මා තාත්තා කරේ තියාගෙන ඉන්නේ. බිමට එළුවේ සාරි පාවඩ නෙමෙයි. තාත්තා අම්මා දෙන්නටම බිමට එළුවේ මරණාධාර සමිතිය තියෙනකොට සාරි පාවඩ. බිමට එළුවේ සාරි පාවඩ එළුවේ නෑ. මට එළුවේ මගේ අම්මයි තාත්තයි එළලා දීපු අද සම්පත් මහත්මයල මට පාහෝදලා පාපිහදාලා එතන ඉඳන් එළලා තිබුණේ බුදු පාවඩේ. ඒ පාවඩෙන් වඩම්මන්නේ බුදුහාමුදුරුවෝ හාමුදුරුවෝ විතරයි. මගේ අම්මා තාත්තා වඩම්මගෙන ගිය කනත්තට බුදු පාවඩේ උනේ. පයින් මිනි පෙට්ටියක් අරගෙන යනකොට ඔයතු දැකලා තියෙනවා ඔළුව පැත්තට කළු කුඩයක් අල්ලනවා. ඒකක් තියෙනවා මරණාධාර සමිතියේ කළු කුඩේ. මං ඇල්ලුවේ මගේ අම්මා තාත්තට කළු කුඩේ නෙමෙයි. මාව අතර වාහනින් බැස්ස තැන ඉඳලා මට ඔසවාගෙන ආවු මුතු කුඩේ. මුතු කුඩේ තමයි මගේ අම්මගේ ඔළුවට තාත්තගේ ඔළුවට ඇල්ලුවේ. බුදුන් සිව් දෙනෙකුගේ කර මතින් බුදු පාවඩ උඩින් බුදු මුතු කුඩ යටින් බුදු අම්මා කෙනෙක් බුදු තාත්තා කෙනෙක් අවසන් ගමන් ගියා. පහුවෙනිදා කනත්තෙන් කෝල් කරලා කිව්වා හාමුදුරනේ අම්මගේ තාත්තගේ අලුමුට්ටි ලෑස්ති. එදින එක දවසේ මේ මරුනේ ඉවන්නේ නැත පරද්ද ගන්නවා. මේ කතාව පහසු වෙන්න ඕන නිසා වෙලාව අඩු කරගන්න ඕන නිසා කිව්වේ. කනත්තෙන් කෝල් කරලා කිව්වා අලුමුට්ටි ලෑස්ති ආරයි යන්න. මං ගෝනේ මාතුනේ ආපති කැලීට විසිකලා මට අද දවසේ මගේ අම්මගේ තාත්තගේ අලු අරගෙන ඇවිල්ලා සෑයක් බඳින්න උවමනාව නැත. මම සෑය බඳින්න පටන් ගත්තේ අවුරුදු 9. 9 ඉඳලා මම පොඩ ගල බැදගෙන අම්මා තාත්තා මැරෙනකොට විසායෝද සෑයක් මම බැදලා අම්මා මැරුණේ තාත්තා මැරුණේ ඒ සෑයට වැඳ මැරුණේ. ඒ නිසා දැන් සෑයවල් උවමනා නැත. මම ඒකයි කිව්වේ පෙනෙන දෙවිවරු දෙදෙනා මවපියා මිසක වෙන කවුරුවත් නොවේ. මං කාගෙන්ම අහගෙන ඇවිල්ලා හෝ පොතකින් පතකින් බලලා කියපු ටිකක් නෙමෙයි මේ මගේ ජීවිත අත්දැකීම් මම මේ කිව්වේ. මට පුංචි කාලේ පෙන්නන්නම බැරි කෙනා මගේ අම්මා. හැබැයි අවුරුදු 22කින් පස්සේ අම්මා තාත්තා දැනෙන්න ගත්ත දවස් ඉඳලා මම මේ ලෝකේ වැඩිපුරම ආදරය කළේ අම්මා තාත්තා. මම 2019 තමයි අන්තිමට ජපානයට ගියේ. මම එදා ඉඳලා තාත්තා මැරෙනකන් කිසිම රටකට ගියේ නැහැ. ඒ කියන්නේ අම්මා මිය ගියා. ඊට පස්සේ 2019 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ මම ජපානයේ ඉඳලා එනකොට අම්මා වැටිලා උකුල්ලට කැඩිලා. අම්මගේ. එදා ඉඳලා මං අම්මත් මැරිලා තාත්තත් මැරෙන තුරු කිසිම රටකට ගියේ නැහැ ආරාධනා ආවට. හේතුව තාත්තා දාලා යන්න බැරි කමට. අද මම වාහනේට ගොඩ වෙන්නේ
මගේ තාත්තට අම්මට යන තැන කියලා. අදත් මං කියලා ගිමතුගම පැත්තේ අපි බණකට යනවා ගෙදරක අම්මා තාත්තා ඉන්න බණ අහන්න දැන් ඇවිල්ලා. එනවා මං යන තැනට බණ අහනවා ඒගොල්ලෝ බණ ඉවරෙච්ච ගමන් ඒ අය ඉන්න තැනට යනවා. යන ගමනක් අම්මා තාත්තගේ ආශිර්වාදය අරගෙන යන්න වරදින්න නම් විදියක් නැහැ. පොල්ලතු බැලක ඉපදිලා සෙරප්පු දෙකක්වත් නැතුව ඉස්කෝලේ ගිහිල්ලා අවුරුදු 16 දී එළිය දාගන්න අවුරුදු 16 දී රබර් සෙරප්පු දෙකක් දාගෙන ඔටෝ බස් එකේ නැගලා කොළඹ ආපු බදලංගල හම්බුනේ. හැබැයි ඉතින් අද ආවිත් ඔටෝ එක නම් තමයි. ඔටෝ ඉරිසියයිද? ඕනම නම් ඉරිසියා කර ඉන්න ඔටෝ කියලා මං තා චුට්ටකින් ගියා. ඊට වඩා බකට වෙලාව ගන්න. අම්මා වෙනුවෙන් මේ දේශනාව කළේ තාත්තා ඉදිරියේ තබාගෙන. පැය ඉවර වෙනකම්ම තාත්තගේ දෑත පපුව මත තබාගෙන වැදගෙන තාත්තා බණ ඇහුවේ. ඒ පැයේම අද්දක බිමට තිබ්බේ නෑ. තමන්ගේ ආදරණීය සෙනෙහවන්ත සෙවණැල්ල බඳු ආදරණීය බිරිඳට තියෙන අසීමිත ආදරේ කරුණාව නිසා සදහැසිතින් තාත්තා බණ ඇහුවා. මගේ නෝනට වැඩියෙන් පින් සිද්ධ වෙන්න ඕන කියලා. මේ දෙන්න ගහක පොත්තට ගහයි වගේ ජීවත් වෙච්ච දෙපළක්. ඒක තමයි නියම බිරිඳකගේ නියම ස්වාමියෙකුගේ ස්වභාවය. එහෙම ආපු ගමනක තමයි මේ සමුගැනීම සිද්ධ වෙන්නේ. කරන්න දෙයක් නැහැ. අපි කාටත් යන්න වෙනවා. කාට ඉබ්බන් වෙන්න වේවිද කියලා කියන්න බෑ. ඒ අනුව මෙපමණ වේලාවක් බණ කියලා බණ අහලා රැස් කරගත්තු අප්‍රමාණ පුණ්‍ය බලය පුණ්‍ය ශක්තිය මේක තුන් මාසයකට පෙර අවුරුදු 76ක් ආයුෂ වින්දනය කොට අභාවයටපත් වුණු W.A. නන්දසේන මහත්මයාගේ ආදරබර බිරිඳ කටුමැත්ත කාර්මික විද්‍යාලයේ නියෝජ්‍ය විද්වානපති අපේ දීප්ත සම්පත් මහත්මයාගේ දීපිකා ප්‍රදර්ශනී මහත්මියගේ සජීව චින්තක මහත්මයාගේ පණවැනි ආදරණීය අම්මා අයිරංගනී කමුරාදෙනිය මහත්මියගේ චන්දන ජයවික්‍රම මහත්මයාගේ ආදරණීය නැන්දනී කාංචන සුපිපි මදුසිකා මෙත් සඳි මොනපුර මිනිපිරියන්ගේ ආච්චි අම්මා පුතේ ඔයා ඉස්පිරිතාලේ හම්බුනහම ටිකට් කපල ගෙදරට එනකොට ඔයාව වඩාගෙන ආවේ අම්මා නෙමෙයි. එයා ආච්චි අම්මා. අම්මට දරුවෙක් කුසක දරා මාස 10ක් දරාගෙන ඉඳලා ලොකුම වේදනාවක් විඳලා කඳුළු ගඟක් මැදින් ලේ විලක් මැදින් දරු පැටිය බිහි කරලා ආපු අම්මගේ ඇඟේ ලේ නැහැ. අම්මට පණ නැහැ. පුතේ එතන ඉඳලා ගෙදරට වඩාගෙන ආවේ පපුවට තුරුළු කරගෙන මේ ආච්චි අම්මා ඇයගේ කරගත්ත මේ මුණුපුරා මිනිපිරිල ටික. ඒ නිසා ආදරණීය අම්මට නැන්දම්මට ආච්චි අම්මට ප්‍රිය බිරිඳට මේ පින් අනුමෝදන් වේවා. W.K. සෝමවති මහෝපාසිකාවගේ පරලොව ජීවිතයේ සුවපත් වේවා. ජීවිතේම දුක් විඳලා මේ දරුවන්ට සැප දීපු උසස් තලවල පිහිටවපු ආදරණීය අම්මේ ආයි සසර ඔච්චර දුක් විඳින්න එපා. අම්මට එහෙම දුකක් වෙන්න එපා. ප්‍රාර්ථනා කරන්නේ මේ සසර දුක්ගිනි නිවන්නේ කවදද? නිවන තුරාවටම අම්මා අපේම වේවා මගේම වේවා. ඉක්මන් භවයකදී සසර දුකින් එතරව ලබන උතුම් නිවනින් නිවෙන්න අපේ අම්මට මේ පින් හේතු වාසනාම වේවා. ධර්මසේන ගමගේ මහත්මයා ලියනවා නන්දා මාලනී මහත්මිය ගයනවා දරුවන්ගේ දුක් කඳුළු දකිනදා සුරලෝ සිට අතපා ඒ කඳුරැලි පිසිනා. අම්මා මැරිලා ගිහිල්ලා ඉපදුනේ සුරලෝකේ.
මෙහි පිට ඉන්න දරුවෙකුට මොනම හරි කරදරයක් කිරියරයක් වෙලා අඬන දොඩට වෙලාවට අර සුළු ලෝකේ ඉන්න අම්මට පේනවලු අන්න පුතාට කරදරයක් අඬනවා. දුවට විපත්තියක් චිත්ත පීඩාවක් ඇස්සල කඳුළු දරුවන්ගේ දුක් කඳුළු දකිනද සුරුලව සිට අතපා ඒ කඳුළැලි පිසිනා. එවැනි වෙලාවට අම්මගේ දෑත දිගු කරලා කඳුළු පිහලන්නට තරම් ඒ දෑත හරි සෙනෙහවන්ත දෑතයි. ඒ දෑත මහා යෝධ දිග දෑතක්. ඒ නිසා නැවත නැවත පෞගේ ආශිර්වාදයේ ලබන ගමන් අපේ කටුබැද්ද කාර්මික විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සම්පත් මහත්මයා නෙමෙයි මේ ආරාධනාව ඇත්තටම මට සිද්ධ කළේ. කටුබැද්දේ අපේ ශ්වේත ශෛල බිම්බාරාමාධිපති විපන්නිය සෝවිත හාමුදුරුවෝ. උන්වහන්සේ තමයි මේ ආරාධනාව සිද්ධ කළේ. අද උදේ මට කතා කරලා කිව්වා හාමුදුරුවනේ සම්පත් මහත්තයා හාමුදුරන්ට කතා කළානේ. ඔව්. එතුමා ගැන මට වචනයක් දෙකක් කියන්න තියෙනවා. කියන්න. කෙටියෙන්ම කියනවා නම් මීට අවුරුදු 10කට 15කට වගේ පෙර උන්වහන්සේට ආයතනයේ විශාල කරදර විපත්ති සතුරු බලවේග මුළු ගැන්නුණු වෙලාවේ මාව හැමෝම දාලා යනකොට මා ගාව දායක මහත්තුරු දෙන්නෙක් හිටියයි කිව්වා. ඒව හරි වටින දේවල්. මා ගාව දායක මහත්තුරු දෙන්නෙක් හිටියා කිව්වා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් වූ සම්පත් මහත්තයා සල්ලිත් වියදම් කළා කිව්වා. ඒ විතරක් නෙමෙයි මගේ දුකට සැපට අද උන්වහන්සේ විහාරාධිපති තත්වයට පත් වෙලා ඒ වෙනකොට විහාරාධිපති නෙමෙයි ඒ වෙනුවෙන් මොනවා හරි පන්සලේ ගැටලු ආපු වෙලාවේ හැමෝම දාලා යද්දී මේ දායක මහත්තුරු දෙන්නගෙන් එක්කෙනෙක් සම්පත්. ඒ විතරකුත් නෙමෙයි ආදුනතෝ මගේ ගුරුවරයෙක් කිව්වා. මොනවද වෛරින් කරන්න වෛරින් කරන්නත් කියන්නේ මගේ ස්ථාය කෙනෙක් ගුරුවරයෙක් හාමුදුරුවනේ. මම කිව්වා ගොඩක් දේවල් මම කියන්නේ. ඔයා වෙනුවෙන් මම කීපය කියන්න හැම දෙයකටම පණ ඇරලා හාමුදුරු වෙනුවෙන්. ඒක පේන වචන වලින් මම දැක්කේ දැන් ආවට පස්සේ ටෙලිෆෝන් එකේ කතා කරනකොට තේරෙනවා තුමාගේ පිළිවෙල. වැඩි කියවන්නේ බොහෝ දේවල්. මම හරි කැමතියි මේ අඩුවෙන්ම කතා කරන එක. මම ඉතින් බැයි වාඩුණා අපි අපිට තව කියවන්න තමයි තියෙන්නේ බන. අනිත් හැම වෙලාවෙම මම නිශ්ශබ්ද වෙන්න චරිතයක්. හැබැයි hina වෙලා සතුටින් ඉන්න කෙනෙක්. පොඩි දෙයක් කියලා මම hina වෙන කෙනෙක්. ලොකු දේවල් කියන්නේ පොඩි දෙයක් කියලා hina වෙලා උපරිම සතුටින් ඉන්න කෙනෙක්. ඒ නිසා එතුමා පිළිවෙලට කතා කළා විතරක් නෙවෙයි හැම දෙයක් මහතට එනමයි කිව්වා. හරියට මහතට පාර දෙපස තාම අලංකාර කර ශබ්ද පූජා මෙදි ඒත් මගේ රියදුරු මල්ලිය මගෙන් අහනවා හාමුදුරනේ පන්සලකද බණ තියෙන්නේ. මොකෝ නෑ මෙච්චර දෙන්නේ. මොකෝ නෑ ගෙදර. කොල්ලෝනේ වචන ගුතු පට්ට දෙන බුද්ධිය ඔයවිලි සවුන්ඩ්ස් ඒ විතරකුත් නෙමෙයි. තව එකක් කියන්න ඕන මම පාරේ මේ ඇතුළට එන පාරේ දැක්ක දෙයක් තමයි හැම ගෙදරකම දොර ඇරලා ගේට්ටු ඇරලා ඒ හැම ගෙදරක්ම දොර විවර කරලා දීලා තියෙනවා මොනවටද එන මිනිස්සු ෆෝන් එක වහගන්නකො ඇම්ප් එකේ අයිතිකාරයගේ එහෙම වෙන්නේ සිග්නල් වදිනවා මේ හැම ගෙදරකම ගේට්ටු ඇරලා එන මිනිස්සුගේ වාහන පාක් කරනවා. සමහර බණගෙවල් වලට ගියාම එක ලේන් වල වාහනේ හරව ගන්න තරක් නෑ. රියදුරු මල්ලි සමහර වෙලාවට මීටර 100 150 යන රිවර්ස් එකේ හරිම අමාරුයි. එක ගෙදරක මම එක දවසක් මල ගෙදරකට ගියා. ගිහිල්ලා හරවන්නම තරක් නෑ. ඉතින් අපේ රියදුරු මල්ලි අතර කවුරු හරි ගේට්ටු ගාව ඉන්නෝ දැකලා කියලා තියෙනවා මේ ඇඟි පොඩ්ඩක් දුර පොඩ්ඩක් අරින්න චුට්ටක් මේ අර නෑ අපි ඒ උන්ට දරවල් අරින්නේ නෑ. ඊගෙන ගමේ මේ මිනිස්සු ජීවත් වෙන විදිහ. අද මට තේරුම් ගිය දෙයක් තමයි මුළු ගමේම මිනිස්සු දරවල් ඇරලා සම්පත් මහත්තයාගේ අම්මගේ පින්කමට
තාත්තා සතුටු වෙන්න. ඔය වගේ දරුවෝ ටිකක් හැදුවට. ඉතින් ඒ නිසා ඌට වඩා කියන්නේ නැහැ. දැන් ටිකක් වෙලා ගිහිල්ලා. ඉතින් බොහොම හොඳයි ලස්සනයි පින්කම් පිළිවෙලයි හැම දෙයක්ම හොඳට සිද්ධ වුණා මේ වෙනුවෙන්. හැම දෙයකම පහම් පත්තු කරන්න රෝමි හැම දෙයකම දායකත්වයේ ලබා දී උදව් කරමු. වචනයකින් හරියන්නේ හොඳයි කොච්චර ඒකයිද සාදු කියලා සතුටු වෙච්ච. හැමදෙනාටම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මේ පින සෝමවති අම්මටත් ඔබ අප හැමදෙනාටම ඔබ අප නමින් මිය ගිය අම්මා තාත්තලා තුනාතීන්ට මගේ මිය ගියපු අම්මා තාත්තටත් මේ පින් බලය උතුම් නිවන පිණිස හේතු වාසනාම වේවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පටන් ගත්තේ අම්මා තාත්තට වැඳලා ගාත කියලා සිරිතක් හැටියට මම බණ ඉවර කරන්නේ අම්මා තාත්තා ගැන කවි දෙකකුත් කියලා. දැනගන්න අහගන්න අම්මා තාත්තා ගැන. පළමු කවිය තාත්තා ගැන. තරුදහසක් පාවෙන රෑ පුන්සඳ මගේ පියා පනනල රැක ගන්නට බට හුස්ම පොදයි පියා පියවර පියවර පාසා සිවනෙල්ලයි පියා ජීවන මග කෙලවර කොට නිවන් දකින් පියා. අම්මා ගැන සංසාරේ මරු කතරට සීත ගඟුල අම්මා භව ගමනේ ගිම්නිවන් නුගසෙවනකි අම්මා ජීවන මහා ගිර නගින් හැරමිටියයි අම්මා ජීවන මග කෙලවර කොට නිවන් දකින් අම්මා. අපේ සද්දාසිරි හාමුදුරුවෝ මේ අවස්ථාවට වැඩම කිරීම ගැන සතුටු වෙනවා. ඒ වගේම උන්වහන්සේගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ චන්දසිරි යටදලවත්තේ චන්දසිරි නායක හාමුදුරුවෝ මේ වෙලාවේ සිහි කරනවා. එමට තුනුරුවන්ගේ සතුටු